දවසක් යාළුවනේ ඔයාලට කොහොමද? ඔන්න අදත් ඉතින් අපිට කාලගුණේ නම් මයහපත් කාලගුණයක් තියෙන්නේ. ඉතින් හොඳයි ඉතින් ගස් කොළන් වලට නම් ඇත්තටම මේ වැස්ස. ඉතින් අපි කවුරුත් මේ වගේ හිතුව දෙන මේවට හොඳයි. ඉතින් යාළුවනේ ඔන්න මම අද අර මම ඊයේ හැදුවේ මුරුකු පාන් පිටි වලින් ඒ මුරුකු පැකට් කරා. ඒක පෙන්නන්න තමයි මට මොකද මුරුකු බදින එකවත් දාගන්න බැරුණා යාළුවනේ. මේක මේ ෆෝන් කෝප් වුණා. ඒක නිසා මම පැකට් කරලා ඉවර වෙලා තමයි ඔයාලට මම මේ පෙන්නන්න යන්නේ හදාපු විදිහ. ඕන බලන්න යාළුවනේ අද අපේ කාලෙදින. කාලෙදින. හොඳටම වහිනවා. ලොකු පුතා පන්තිත් ගියා. දැන් අරන් ඉන්නේ කොහොමද මන්ද? අර කන්දේ මීදුම එහෙම දාගෙන එනවා. හොඳටම වහිනවා. ඉතින් වහින්න බෑ එළියට. මේ දෙන්නගේ කෝලම්. මේ දෙන්නගේ කෝලම්. ඉතින් යාළුවනේ ඔන්න මම පැකට් කරගත්තේ මුරුක්කු. ඔන්න බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් ඕගොල්ලොත් මේම හදාගන්න කැමති නම් හරි ඕඩර් ගන්න ඕන නම් හරි කියන්න ඕන තැනකට එවන්න පුළුවන්. ආව පිටි වලින් තමයි මම ගොඩක් හදන්නේ. මම ඉතින් පාන් පිටි වලුත් හදලා බැලුවා. ඇත්තටම දෙපාර තුන්පාරක් ඇදුවා හොඳයි. හොඳ නිසා මම පාන් පිටි වලින් හැදුවා. මේ හැදුවේ මම සුදු ලුණු. ඉතින් හදා ගන්න ආස කෙනෙක් ඉන්නවා නම් ව්‍යාපාරයක් කරන්න ආස කෙනෙක් ඉන්නවා නම් හරි සුළු ව්‍යාපාරයක් මහ පරිමාණයේ සුළු ව්‍යාපාරයක් කරන්න ආස කෙනෙක් ඉන්නවා නම් මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේ හාල් පිටි වලින් හරි පාන් පිටි වලින් හරි මොනවා හරි පොඩි දෙයකින් කරලා ටිකක් හරි හොයාගන්න පුළුවන් නේ. ඉතින් එහෙනම් යාළුවනේ මම මේ පොඩි වීඩියෝ කෑල්ලක් දාන්නේ. මට මේ ටික දාගන්න බැරි වෙච්ච නිසා බෙද ගන්නවත් හදාගන්න එකක්වත් කරගන්න බැරි වුණා. එහෙනම් ඉතින් මං අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි.